සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද අරගෙන ආවේ මැණික් ගලක කල්පවත්නා ස්වභාවය. එහෙම නැත්නම් ඩියුරබිලිටි එක ගැන තමයි යම්කිසි අදහස් කිහිපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මේ ඩියුරබිලිටි එක ගැන, ඒ කියන්නේ මැණිකක කල්පවත්නා ස්වභාවය ගැන අපි කතා කරද්දී මුලින්ම දැනගන්න ඕන හાર્ඩ්නස් එක. හાર્ඩ්නස් එක කියන්නේ මොකක්ද කියලා. හાર્ඩ්නස් එක කියන්නේ ජෙම්ස්ටෝන් එක සීරීම් වලට දක්වන ප්‍රතිරෝධය. කියන මතු පිට සීරීම් වලට දක්වන ප්‍රතිරෝධය තමයි මේ හાર્ඩ්නස් එකෙන් අපි කතා කරන්නේ. මේ හાર્ඩ්නස් එක ගැන කතා කරද්දී මෝස් පරිමාණයේ 10 වෙනි ස්ථානයේ තියෙන හાર્ඩ්නස් එකට අයිති හොඳම ජෙම්ස්ටෝන් එකක් තමයි ඩයමන්ඩ් කියලා කියන්නේ. ඔයාලට මෙන්න මේ රූප සටහනේ පේනවා මෝස් පරිමාණයට අනුව කොහොමද ජෙම්ස්ටෝන් වර්ගීකරණය කරලා තියෙන්නේ මේ හાર્ඩ්නස් එක යටතේ කියලා. එතකොට පළවෙනි ස්ථානයේ ටැල්ක්, ඊට පස්සේ ජිප්සම්, කැල්සයිට් ඒ ආදී වශයෙන් 1 2 3 4 5 6 7 8 9 10 කියලා අපිට බලන්න පුළුවන්. මේ රූප සටහන් වලින් මම ඔයාලට තව රූප සටහන් කිහිපයක් පෙන්වන්නම්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් විශේෂම දේ තමයි කොරන්ඩම් ජෙම්ස්ටෝන් එක 9 වෙනි ස්ථානයේ තියෙනවා. ඒක අපිට තියෙන ලොකුම වාසියක් තමයි සිලෝන් සෆායා, බ්ලූ සෆායා, පද්මරාග, පුෂ්පරාග, රූබි වගේ මැණික් ඔයාලා දන්නවා කොරන්ඩම් කුලේ මැණික් ගල්. ඒ කියන්නේ කුරුවින්ද කුලේ මැණික් ගල්. මේ කුරුවින්ද කුලේ මැණික් ගල් වලට හાર્ඩ්නස් එක 9 වෙනි ස්ථානයේ තියෙන මැණික් ගල් විශේෂයක් තමයි මේ කුරුවින්ද කුලේ තියෙන මැණික්. ඉතින් ලොකුම වාසිය තමයි මේවා හොඳ වටිනාකමක් ග්ලෝබල් මාකට් එකේ තියෙනවා. ඒ වගේම හොඳට පරිහරණය කරන්න පුළුවන්, හොඳ සීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාවක් මේ මැණික් වල තියෙනවා. අපි ඊළඟට කතා කරමු ටෆ්නස් එක ගැන. එතකොට මේ ඩියුරබිලිටි එක කියන්නේ මැණිකක කල්පවත්නා ස්වභාවය යටතේ හાર્ඩ්නස් එක. ඊට පස්සේ අපි කතා කරනවා ටෆ්නස් එක ගැන. ටෆ්නස් එක කියලා කියන්නේ මැණිකක බිඳීම, ඒ කියන්නේ බාහිරින් යෙදෙන බලයක් යටතේ මැණිකක් බිඳීම් වලට, ඒ කියන්නේ කැඩීම්, බිඳීම්, ඉරිතැලීම් වගේ දේවල් වලට දක්වන ප්‍රතිරෝධය තමයි ටෆ්නස් එක කියලා කියන්නේ. එතකොට මෙන්න මේ රූප සටහනෙන් ඔයාලට දකින්න පුළුවන් ටෆ්නස් එක excellent, good, fair, poor කියන කොටස් යටතේ වර්ගීකරණය වෙලා තියෙන මැණික්. එතකොට ඔයාලට මේ දකුණු පැත්තේ උඩ අතට තියෙන ඊතලෙන් ඔයාලට පේන්න තියෙන්නේ හાર્ඩ්නස් එක. ඒ වගේම යටින් ඔයාලට පේන්නේ ඊතලෙන් ටෆ්නස් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ රූප සටහනෙන් ඔයාලට බලන්න පුළුවන් ඊටාම පුව මට්ටමේ තියෙන ජෙම්ස්ටෝන්ස් මොනවාද කියලා. එතකොට ටැල්ක්, ජිප්සම්, එතකොට එමරල් වගේ ජෙම්ස්ටෝන්ස් ඔයාලට පේනවා ගොඩක්ම ටෆ්නස් එක අඩු මට්ටමක තමයි මෙන්න මේ ජෙම්ස්ටෝන්ස් තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන ටෆ්නස් එක අඩු ජෙම්ස්ටෝන් එකක් පරිහරණය කරද්දී ඊටාම සැලකිලිමත් වෙන්න ඕන, ඊටාම ප්‍රවේශම් වෙන්න ඕන. සාමාන්‍යයෙන් එමරල් වගේ ජෙම්ස්ටෝන් එකක් අපි පාවිච්චි කරද්දී මේ ජෙම්ස්ටෝන් එක ගොඩක්ම paludu වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපේ පොඩි අතපසුවීමකින් පවා මෙන්න මේ ජෙම්ස්ටෝන් එක paludu වෙන්න පුළුවන්. එහෙම වුණොත් අර නොසැලකිලිමත් භාවය නිසා ඔයාලට ගොඩක්ම පාඩු සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. මොකද එමරල් වගේ ජෙම්ස්ටෝන් එකක් වෙළඳපොලේ ගත්තාම ගොඩක් මිල අධික ජෙම්ස්ටෝන් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ ජෙම්ස්ටෝන්ස් ගොඩක්ම රෙයා. ඒ වගේම විශේෂම දේ එමරල් වගේ ජෙම්ස්ටෝන් එක ටෆ්නස් එක ගොඩක් අඩුයි. එතකොට පරිහරණය කරද්දී අපි මේක නොසැලකිලිමත්ව පරිහරණය කළා බිමට වැටුනොත් හරි, එතකොට පොඩි ඩැමේජ් එකක් වුණොත් හරි සිද්ධ වෙන පාඩුව Tamanට විඳ දරා ගන්න වෙනවා. අන්න ඒ නිසා මුලින්ම දැනගන්න ඕන අපි ජෙම්ස්ටෝන් එකක් අතට ගද්දි හොඳ ඩිසිප්ලින් එකක් ඇතුව, හොඳ සිහියක් ඇතුව හැම වෙලේම ජෙම්ස්ටෝන් එකක් අල්ලන්න ඕන. මොකද අපි සමහර වෙලාවට ඔයාලා දන්නවා රත්නපුර වගේ මැණික් පොළවල් වල අවුට්ඩෝර් තමයි අපි මැණික පරීක්ෂා කරන්නේ ගොඩක් වෙලාවට. එතකොට මැණිකක් අතපසුවීමකින් බිමට වැටුනොත් හරි, ආස්ථානගත වුණොත් හරි ගොඩක්ම අපහසුතාවයට ලක් වෙන්න වෙනවා. ඒ නිසා හොඳට කල්පනාවෙන්, හොඳට සිහියෙන් මැණික් ගලක් තමන්ගේ අත උඩට ආවන් පස්සේ ඒ මැණික් ගල ඊටාම සිහියෙන්, පරිස්සමින් මැණික් ගලට ඒ රෙස්පෙක්ට් එක දීලා පාවිච්චි කරන්න ඕන. ඊළඟට අපි කතා කරන්නේ ස්ටැබිලිටි එක ගැන. අපි කරුණු තුනක් ගැන කතා කරා. ඒ තමයි හાર્ඩ්නස් එක, ටෆ්නස් එක. දැන් අපි කතා කරන්නේ ස්ටැබිලිටි එක ගැන. මොකද්ද මේ ස්ටැබිලිටි එක කියන්නේ? ස්ටැබිලිටි එක කියන්නේ සාමාන්‍යයෙන් මැණික් ගලකට බාහිර සාධක, ඒ කියන්නේ තාපය, ආලෝකය, රසායනික ද්‍රව්‍ය හමුවේ මේ මැණික් ගලේ තියෙන වර්ණය වෙනස් වෙනවද නැද්ද කියන එක
තමයි මේ ස්ටැබිලිටි එක කියන්නේ. අපිට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් කුන්සයිට් කියන මැණික් වර්ගය. මේ කුන්සයිට් කියන මැණික් වර්ගය කාලයක් හිරු එළියට නිරාවරණය වෙලා තිබ්බම පාට අඩු වෙන මැණික් ගලක් විදිහට තමයි මේ කුන්සයිට් කියන මැණික් ගල අපිට උදාහරණයකට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මැණික් ගලක් තමයි ඒක. එතකොට ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අනුමත නොකරන ලද ට්‍රීට්මන්ට් වර්ග කරන මිනිස්සු බෙරිලියම් ට්‍රීට්මන්ට් එතකොට එක්ස්රේ ගහනවා කියලා කියනවා. මෙන්න මේ වගේ ට්‍රීට්මන්ට් කරලා වර්ණය වෙනස් කරලා වර්ණයේ ගුණාත්මකභාවය වැඩි කරලා වෙළඳ පොළට අරන් ඇවිල්ලා ඊටාම මිල අධික මැණික් විදිහට වෙළඳ පොළේ විකුණනවා. අපි හැමෝම අහුවෙන්න පුළුවන් එක කාරණයක් තමයි මේක කාලයක් ගියාම පස්සේ මේ මැණික් ගලේ පාට අඩු වෙන්න බලනවා. එතකොට ඒ ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මැණික් ගලක් වෙළඳ පොළේදී ගන්න ගියාම මම අනිවාර්යයෙන්ම ඔයාලට ඉස්සරහා වීඩියෝස් වලදී ජෙම් මාකට් එකට යන්නේ කොහොමද, අපි කොහොමද ජෙම්ස් බයි කරන්නේ, ඒ වගේම මෙන්න මේ උපකරණ කොහොමද හරියට පාවිච්චි කරන්නේ, මේ උපකරණ වලින් අපි කොහොමද මැණික් ගලක් හරියටම අඳුරගන්නේ කියන එක මම ඔයාලට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන විශේෂම දේ මම හැම වෙලෙම කියනවා වගේ මම අරගෙන ඉන්න ඔයාලට මගේ පර්සනල් නොලෙජ් එක මම ඉගෙන ගන්න රිසර්ච් කළා. ඒකට මේ ඉන්ඩස්ට්‍රි එකේ අපිට මැණික් ගල් අතින් අල්ලන්න නැතුව අපිට මැණික් ගල් බිස්නස් කරන්න නැතුව මේ ඉන්ඩස්ට්‍රි එක ඉගෙන ගන්න බෑ. මේක තියරි වලින්ම යන බිස්නස් එකක් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම අපි ප්‍රැක්ටිකලි කරන්න ඕන. අපි මේක ලයිෆ් ස්ටයිල් එකක් විදිහට ජීවිතයට එකතු කරගන්න ඕන ගමන. මෙන්න මේ උපකරණ කොහොමද ඔයාලා හසුරවන්නේ, මෙන්න මේ උපකරණ වලට කියන නම් මොනවාද, එතකොට අපි මැණික් ගල් වර්ග ස්පිනර් සර්කන් මගේ ළඟ තියෙන හැම මැණික් ගලක්ම ඔයාලට හඳුන්වලා දෙනවා කොහොමද ඒ ගල් අඳුරගන්නේ. 10x ලූප් එකක් පාවිච්චි කරලා කොහොමද කට් ඇන්ඩ් පොලිෂ් ගලක තියෙන ගුණාත්මකභාවය අඳුරගන්නේ වගේ හැම දෙයක්ම මම පුද්ගලිකව ඉගෙන ගන්න හැම දැනුමක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉස්සරහ වීඩියෝ වලදී ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ රත්න ජර්නි මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මගේ Facebook page එක, Instagram එක subscribe කරලා තියාගන්න. මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යද්දි අපි හැමෝම දැනගන්න ඕනේ හැම එක්කෙනත් එක්කම එකමුතුව රටක් විදිහට මේ ගමන යන්න, හැමෝටම උදව් කරන්න, තමන්ගේ දැනුම ෂෙයා කරන්න, මැණික් වලදී වංචා කරන්න එපා කියන එක මම අනිවාර්යයෙන්ම ඔයාලට සිහිපත් කරන්න ඕනේ. හේතුව ගොඩක්ම සින්තටික් ව්‍යාජ මැණික් වෙළඳුන් දිහි වෙනවා දැන් මේ සෝෂියල් මීඩියා එක්ක මේ වගේ බිස්නස් එකක. ඒ හින්දා ඒ දේ කරන්න එපා. මැණික් වලට රෙස්පෙක්ට් කරන්න. එතකොට ඔයාලට ඒ මැණික්ම ඔයාලට ඔයාලගේ ගමන යන්න පාර පෙන්නයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. හැමෝටම සුබම සුබ අනාගතයක් වෙන්න ඕන. හැමෝටම හොඳ මැණික් හොයාගන්න, හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඔයාලා හැමෝටම වාසනාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.